සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේට හිතයිසි බොහොම ලැබි දායක පිරිසක්, දායක පවුලක්, සිටු පවුලක් සවැත් නුවර හිටියා. සරියුත් හාමුදුරුවන්ගෙන් බණ අහන්න හරි කැමතියි. සරියුත් හාමුදුරන්ට දන්පැන් පූජා කරන්නට කැමතියි. මේ සිටු පවුලේ සිටු කුමාරියට දරුවෙක් කුස තුල හටගත්තා. දරුවෙක් පිළිසිඳ ගත්තා. ඒ දරුවා කුස තුල පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ඒ අයට Taman නොසිතූ යහපත් දේවල් වාසනාව Tamanගේ ජීවිතයට සිටු මාලිගාව බබලෙන්න පටන් ගත්තා. ඒ දරුවා කුස තුල පිළිසිඳ ගත්තට එහෙම දරුවෝ ඉන්නවා. දිව්‍ය ලෝකවල ඉඳලා ආපු අය කුස තුල පිළිසිඳ ගත්තට පස්සේ හරියනවා දෙමව්පියන්ට. හරි වාසනාවක් ගෙල දෙනවා. එහෙම දරුවෝ ඉන්නවා. ඉතින් අර සිටු දේවියගේ කුස තුල බොහොම වාසනාවන්ත දරු බීජයක් කුස තුල පිළිසිඳ ගත්තා. දසමස් සැවෑමෙන් මේ පුතා බිහි වුණා. බිහි වුණාට පස්සේ තිබුණටත් වඩා වැඩියෙන් මේ සිටු මාලිගාවට වාසනාව වැඩියෙන් ලැබෙනවා. ශ්‍රියා කාන්තාව වැඩියෙන් ලැබෙනවා. ඒ නිසා මේ අම්මයි තාත්තයි මේ පුතාට නමක් තිබ්බා. සුඛ කුමාරයා කියලා. සුඛ කියන්නේ සැප කියන එක. සැප වැඩියෙන් ලැබෙන නිසා මේ කුමාරයා නිසා ඒ කුමාරයාට නමක් තිබ්බා සුඛ කුමාරයා කියලා. අවුරුදු 7ක් කාලය ගෙවිලා ගියා. මේ සුඛ කුංච කුමාරයාට හිතුණා මහාන වෙන්න. බලන්න පින් කඳ. ඒ සසර පින තිබ්බ කෙනෙක්. පෙර පිනක් තිබුණා. උබ්බේච කත පුඤ්ඤත පෙර පින් කළ කෙනෙක්. හැම කෙනෙකුටම මහාන වෙන්න හිතෙන්නේ නැහැනේ. මහාන වෙන්න පින දෙන්න ඕනේ. මහාන වෙලා ඉඳත් පින දෙන්න ඕනේ. මේ පුතාට හිතුණා මහාන වෙන්න. අම්මට තාත්තට කිව්වා මට මහාන වෙන්න ඕන කියලා. ඊට පස්සේ මේ අම්මයි තාත්තයි තීරණය කළා වෙන කාටවත් දෙන්න ඕනේ නැහැ. අපිට හිතවත් අපි හැමදාම බණ අහන දම්පැන් පූජා කරන සරියුත් හාමුදුරුවන්ට මේ පුතා බාර දෙමු කියලා. එහෙම කතිකා කරගෙන සරියුත් මහ රහතන් වහන්සේට මේ අවුරුදු 7ක් වයස ඇති සුඛ පුංචි පුතා බාර දුන්න මොකක් කරන්නද? මහාන කරන්න. දැන් ඉතින් මේ පොඩි පුතා මහානකමට අවශ්‍ය කරන සුදුසු ඒ සම්පූර්ණ කරාට පස්සේ පැවිදි කළා. දැන් අවුරුදු 7ක් වයස ඇති පුංචි හාමුදුරුවෝ. ඒ පුංචි හාමුදුරන්ගේ නම සුඛ පොඩි හාමුදුරුවෝ. දැන් අද නම් ඉතින් මහාන වුණාම ඒ තියෙන නම වෙනස් වෙනවා. එදා ඒ තියෙන නමින්මයි අනුරුද්ධ කුමාරයා මහාන වුණාම අනුරුද්ධ හාමුදුරුවෝ. ආනන්ද කුමාරයා මහාන වුණාම ආනන්ද හාමුදුරුවෝ. දේවදත්ත මහාන වුණාම දේවදත්ත. අද එහෙම ඉතින් චමින්දලා අර මේ මහානව චමින්ද හාමුදුරුවෝ. සේනානායක හාමුදුරුවෝ ප්‍රියන්ත හාමුදුරුවෝ කියලා කියන්නේ. දැන් ඒ නම වෙනස් වෙනවා. නම වෙනස් කරනවා. සුඛ පොඩි හාමුදුරුවෝ. දවසක් සරියුත් හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයා පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙනකොට දුවගෙන ඇවිල්ලා මේ පුංචි හාමුදුරුවෝ කියනවා ස්වාමීනි අද මමත් එනවා පිණ්ඩපාතේ යන්න. ඔබ වහන්සේගේ පාත්‍රය මගේ අතට දෙන්න. හොඳයි පොඩි නම් අපි දෙන්නම පිණ්ඩපාතේ වඩිමු කියලා දැන් පිඩුසිඟා වඩිනවා. පිඩුසිඟා වඩින මාර්ගයේ අර අපි ගාථාවේ තියපු කාරණා කීපෙම ඒ මාර්ගයේ තිබුණා. ඒකයි බුදුහාමුදුරුවෝ මේක මාත්‍ර නිදානේ හැටියට හරි ලස්සන බණ කතාවක් මෙතනදී කියලා දෙන්නේ. දැන් ඉස්සරහට පිණ්ඩපාතේ වඩිනකොට මේ පොඩි හාමුදුරුවෝ දකිනවා ලස්සන ඇලවේලි වැව් අමුණු සකස් කරලා ඒ හරහා ඇලවේලි සකස් කරලා එයින් වතුර ඇරගෙන යනවා ගොවි පොළට. මේ පුංචි හාමුදුරුවෝ ගුරු හාමුදුරන්ගෙන් සරියුත් හාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි ඇයි මෙහෙම වතුර ඇරගෙන යන්නේ? කවුද මෙහෙම ඇරගෙන යන්නේ? දැන් ඉස්සර
හරි දක්ෂ වාරි කර්මාන්තයක් තිබුණා මේ ඉංජිනේරු මහත්මයෙකුත් ඉන්නවනේ මෙතන දන්නවද? වාරි කර්මාන්තයක් තිබුණා. මේ අපේ රජරට පැත්තට ගියාම අපේ රටෙත් හරි ලස්සනට තිබුණානේ වැව්වමුණු සකස් කරලා ඒ තුලින් එළවේලි සකස් කරලා වතුර අරගෙන යනවා ගොවි පොළට ගොවි තැනට. අද එහෙම ඒ දක්ෂතාවය කොයිතරම් තාක්ෂණයක් ඒ කාලේ තිබිලා තියෙනවද? අද එහෙම ওই කන්වල කොන්ත්‍රාත් ගන්න වැව්වමුණු හදන අය උඩහ පැත්තට නෙමෙයි අනිත් පැත්ත යන්න ඕන පැත්තට නෙමෙයි අනිත් පැත්තට වතුර ටික යන්නේ. අලපලාවල පැත්තේ අපේ පිරිවර ළඟම අමුණක් හැදුවා. කානුවක් හදලා වතුර හැලා යන්න. වතුර එන්නේ නැහැ අනිත් පැත්තට තමයි වතුර ටික යන්නේ. යන්න ඕන පැත්තට යන්නේ පහළට ගලාගෙන යන්නේ. හැබැයි එදා දක්ෂ නිර්මාණකරුවන් හිටියා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ දකින්නේ හරිය ලස්සනට වැවමුණු සකස් කරලා ඒ තුලින් ජලය අරගෙන යනවා ගොවිතැනට. හාමුදුරුවන්ගෙන් අහන සරියුත් මහරහතන් වහන්සේගෙන් අහන ස්වාමීනි මේ මොනවද කවුද ඇයි මෙහෙම කරන්නේ කියලා ප්‍රශ්න මාලාවක්. සරියුත් හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කියලා දෙනවා පොඩි නම මේ වැවමුණු වලින් වතුර එළවේලි ඔස්සේ අරගෙන ගිහිල්ලා තමන්ගේ ගොවිතැන සරුසාර කරගන්න දක්ෂ ගොවියෝ තමයි මේ වැඩේ කරන්නේ. ගොවියාගේ කටයුත්තක් මේක. ගොවියා ගොවිතැනට පාලනයකින් යුතුව වතුර අරගෙන යනවා. දැන් ওই පාලනය කියන වචනේ හොඳට මතක තියාගන්න ඕනේ. කළමනාකරණයකින් යුතුව වතුර අරගෙන යනවා. දැන් පොඩි හාමුදුරන්ගේ ප්‍රශ්නට පිළිතුරු දුන්නා. දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා. දැන් ඉස්සරහට වඩිනවා. වඩිනකොට දකිනවා ඊතල හදන කර්මාන්ත ශාලාවක්. ඊතල වල වඩුවෝ වලට අවශ්‍ය ලී කපලා තෙලේ දාලා තම්බනවා, ගල් අඟුරු මත දාලා රත් කරනවා, දෙබල් මත දාලා දිග කෙලින් අතට හරව ගන්නවා, ඇද නැති කර ගන්නවා. ඉතින් මේක මේ පොඩි හාමුදුරුවෝ දැකලා ඒ ගැනත් අහනවා මොකද්ද කියලා ලොකු හාමුදුරන්ගේ සරියුත් හාමුදුරන්ගේ. සරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා මේ තමයි ඊතල හදන කර්මාන්ත ශාලාව. දක්ෂ හීවඩුව කැලේ ගිහිලා ලී කපාගෙන ඇවිල්ලා මේ අර විදිහට තෙලේ දාලා තම්බලා අඟුරු මත දාලා රත් කරලා අර පේන දෙබල් ඇස්සේ දාලා පෙන්නනවා. එද නැති කරගෙන හුල්ලඟ කපාගෙන ඉලක්කයට යා හැකි ඊතලයක් හදනවා. දැන් පොඩි හාමුදුරුවෝ මෙතනිනුත් වචනයක් ඉගෙන ගත්තා. ඉලක්කය. අතනින් ඉගෙන ගත්තා කළමනාකරණය, පාලනය කියන වචන දෙක. මෙතනදී ඉගෙන ගත්තා ඉලක්කය කියලා වචනය. දැන් ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට දකිනවා ලී වඩු වැඩ කරන කර්මාන්ත ශාලාව. ලස්සන කැටයන් නිර්මාණය කරපු තැන. පොඩි හාමුදුරුවෝ අහන ගුරු හාමුදුරුවන්ගෙන් සරියුත් හාමුදුරුවන්ගෙන් ස්වාමීනි මේවා කවුද හදන්නේ? හරි ලස්සනයි මොනවද මේ? ලොකු හාමුදුරුවෝ පිළිතුරු දෙනවා සරියුත් හාමුදුරුවෝ පොඩි නම මේ ලී කැටයන්. මේවා කරන්නේ ලී වඩුව. කෙලේ ගිහිල්ලා කඳන් කොට ගෙනල්ලා අර පෙන්නලාම කියනවා. ඒවා කපලා කොටලා එයා ගාව තියෙන ආයුධ කට්ටලයක් ඒවෙන් කපලා කොටලා මැදලා ලස්සන කැටයමක් නිර්මාණය කරනවා. ඒවා කරන්නේ ලී වඩුව. පාලියෙන් කියන තච්චකා කියන ලී වඩුව. දැන් මෙතනදී ඉගෙන ගන්න වචනයක්. ලස්සන කියලා වචනේ ඉගෙන ගන්න. ලස්සනට කැටයන් නිර්මාණය කරලා තියෙනවානේ. පොඩි හාරු ඉගෙන ගන්න වචනය ලස්සන කියලා වචනයක්. දැන් පළවෙනි තැනින් ඉගෙන ගත්තා පාලනය, කළමනාකරණය කියන වචන දෙක. ඊළඟ තැනින් ඉගෙන ගත්තා ඉලක්කය කියන වචනය. ඊළඟ තැනින් ඉගෙන ගත්තා ලස්සන කියන වචනය. දැන් වචන කීපයක් ඉගෙන ගත්ත පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා ගොවියට පුළුවන් නම් පාලනයකින් යුතුව ගොවිතැනට වතුර අරගෙන යන්න. ඇයි මට බැරි මගේ හිත පාලනය කරගන්න? මම පැවිදි වුණේ මගේ හිත පාලනය කරගන්න. ගොවියා දක්ෂයි පාලනයකින් යුතුව වතුර අරගෙන යන්න. මමත් දක්ෂ වෙන්න ඕන මගේ හිත, කය, වචනය පාලනය කරගන්න. දැන් මෙහෙම හිතනවා පොඩි හාමුදුරුවෝ. ඊළඟට හී වඩුවට පුළුවන් නම් ඉලක්කයට යා හැකි ඊතලයක් හදන්න.
මටත් ඉලක්කයක් තියෙනවා. එයාට පුළුවන් නම් මට බැරි වෙන්න බෑනේ. මම මහාන වුණේ නිවැරදි ඉලක්කයක ගමන් කරන්න. මගේ ඉලක්කය තමයි නිවන නැමැති ඉලක්කය. හීවඩුවට පුළුවන් නම් අර එදකුද හැරලා ඉලක්කයට යා හැකි ඊතල හදන්න මටත් පුළුවන් වෙන්න ඕන නිවන නැමැති ඉලක්කයට යන්න මගේ හිත ඍජු කරගන්න, නිවැරදි කරගන්න, මගේ කය ඍජු කරගන්න, නිවැරදි කරගන්න, මගේ වචනය ඍජු කරගන්න, නිවැරදි කරගන්න මම දක්ෂ වෙන්න ඕන. පොඩි හාමුදුරන්ගේ ඉලක්කය මොකද්ද? නිවන නැමැති ඉලක්කය. එයා කල්පනා කරනවා ඒ විදිහට. ඊළඟ තැනින් ඉගෙන ගත්තේ ලස්සන කියන වචනය. ලී වඩුවෙකුට පුළුවන් නම් අර කැලේ තියෙන කොට ගෙනල්ලා කපලා කොටලා මැදලා මේ තරම් ලස්සනට නිර්මාණයක් කරන්න, කැටයන් නිර්මාණය කරන්න. ඇයි මට බැරි මගේ හිත ලස්සන කරගන්න? මගේ හිත කුසලයෙන් කැටයන් දමන්න, උපමට්ටම් කරගන්න. ඇයි මට බැරි කියලා එයා එතනදී තීරණයකට එනවා. මම මහාන වුණේ මගේ හිත හදාගන්න. මම මහාන වුණේ මගේ කය වචනය සංවර කරගන්න. මම මහාන වුණේ නිවන නැමැති ඉලක්කයට යන්න. මම මහාන වුණේ මගේ හිත ලස්සන කරගන්න. කුසලයෙන් මගේ හිත ලස්සන කරගන්නයි මහාන වුණේ කියලා හිතලා සරියුත් හාමුදුරන්ගේ අතට පාත්‍රය දෙන ස්වාමීනි මෙතනින් එහාට මට පින්ඩ පාතේ යන්න බෑ. ඔබ වහන්සේ මේ පාත්‍රය අරගෙන පින්ඩ පාතේ ගිහිල්ලා මටත් එක්ක දානේ ටිකක් අරගෙන එන්න කියලා ආපස්සට හැරිලා ජේතවනාරාමයට වැඩියා. ජේතවනාරාමයට වැඩලා Tamanගේ කුටිය තුල මේ වචන තුන අරමුණු කරගෙන බලන්න මේ අවුරුදු 7ක් වයසක පුංචි හාමුදුරුවෝ අර තැන් තුනකදී ඉගෙනගත්ත ආදර්ශයට ගත්ත පාඩමට ගත්ත වචන තුන ඒ දැක්ක දර්ශනේ Tamanගේ මනසට ගත්ත වචන තුනත් එකතු කරගෙනම කුටියට ඇවිල්ලා ඒ වචන තුන අරමුණු කරගෙන මෙයා බවුන් වඩන්න පටන් ගත්තා. මම මගේ හිත පාලනය කරගන්නවා. මගේ වචනේ මම පාලනය කරගන්නවා. මගේ ක්‍රියාව මම පාලනය කරන මේ තුලින් මම වැරදි දේවල් කරන්නෙම නැහැ. මම නිවැරදි වෙනවා. සිත තුළ තියෙන අකුසලයන් ටික ටික කොහොම හරි මං ඉවත් කරනවා කියන උත්සාහයෙන් බවුන් වඩන්න පටන් ගත්තා. ඉගෙන ගත්ත අතනදී වචනේ. ඒක තමයි උපයෝග කරගත්තේ. මගේ හිත මං කොහොම හරි පාලනය කරගන්නවා. අකුසලයන්ට ඉඩ නොදී කුසලයන්ට පමණක් එන්නට ඉඩදී මම මගේ හිත පාලනය කරනවා කියලා බවුන් වඩන්න පටන් ගත්තා. මම කොහොම හරි නිවන නැමැති ඉලක්කයට යනවා කියලා බවුන් වඩන්න පටන් ගත්තා. මම කොහොම හරි අකුසලයන් ඈත් කරලා කුසලයන්ගෙන් මගේ හිත ලස්සන කරගන්නවා කියලා බවුන් වඩන්න පටන් ගත්තා. දැන් මේක දකින්න කවුද? බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අනුන්ගේ හිත දකින්න කෙනෙක්. අනුන්ගේ හිත දකින්න පුළුවන් ඥානයක්, පරචිත්ත විඥානන ඥානය බුදුරජාණන් වහන්සේට තිබුණා. උන්වහන්සේට ඥාන සාගරයක් වෙන කාටවත් තේරෙන්නේ නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේට ලැබිච්ච මේ මහා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ දකිනවා කුටිය තුල සුඛ පොඩි හාමුදුරුවෝ උත්සාහවත් වෙනවා, බවුන් වඩනවා. අර දැක්ක කාරණා තුනෙන් අරමුණු කරගෙන Tamanගේ හිත හදාගෙන නිවන අරිහත් ත්වයටපත් වෙන්න. දුක නැති කරන්න උත්සාහවත් වෙනවා. රහත් බෝධියටපත් වෙන්න බවුන් වඩනවා කියන කාරණාව බුදුහාඳුරෝ දැක්කා. බුදුරජාණන් වහන්සේ කුටිය ළඟට ඇවිල්ලා උන්වහන්සේ දන්නවා මේ පුංචි හාමුදුරුවෝ මහා පින් කඳක්. සසර පින් කරපු කුසල් කරපු කෙනෙක්. මෙයාගේ අන්තිම භවය මේ. තව පුංචි වෙලාවකින් මෙයා සව් කෙලෙසුන් නසා රහත් බෝධියටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ දැක්කයි. බුදුරජාණන් වහන්සේ දැකලා ඒ කුටිය ළඟට ඇවිල්ලා එළියේ සක්මන් කරන බලන්න කොයිතරම් ගුණයක්ද බුදුහාමුදුරුවෝ ළඟ තියෙන්නේ කියලා. බාධා කරාද? උපදෙස් දෙන්න ගියාද? පොඩි නම ඔහොම නෙවෙයි මෙහෙම කරන්න කියලා.
නෑ. ඒ තරම් වටින ගුණයක්. බුදුහාමුදුරුවෝ දන්නවා තව පුංචි වෙලාවකින් මෙයා රහත් බෝධියටපත් වෙනවා. චූටි වෙලාවයි ගියේ අර කරුණ තුන ඉලක්ක කරගෙන අරමුණු කරගෙන බවුන් වඩපු සුඛ පොඩි හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නසා රහත් බෝධියටපත් වුණා. බුදුරජාණන් වහන්සේ එළියදලා සාදුනාද පැවැත්තුවා. ඊට පස්සේ එදා දවසේ මේ සිදුවීම් ජාලය අනෙකුත් භික්ෂුන් වහන්සේලාට මතක් කරන්න කියලා දෙන්න දේශනා කරන්න බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. ධම්සභා මණ්ඩපයට වැඩම කරලා සුඛ පොඩි හාමුදුරුවෝ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ අර මම් මුලින් කියපු ගාථාව දේශනා කරනවා. එතනදී තමයි ගාථාව නිර්මාණය වෙන්නේ. බුදුහාමුදුරුවෝ තමයි මේ ගාථාව නිර්මාණය කරන්නේ. බුදුහාමුදුරුවෝ සුඛ පොඩි හාමුදුරුවෝගේ ජීවිතයත් එක්ක එදා දවසේ සිදුවෙච්ච සිදුවීම් මාලාව ගාථාවකට පෙරනවා. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරෝ නමයන්ති තේජනං දාරුන් නමයන්ති තච්චකා අත්තානන්දමයන්ති පණ්ඩිතා. ධම්සභා මණ්ඩපයට වැඩම කරපු බුදුහාමුදුරුවෝ සුඛ පොඩි හාමුදුරුවෝ පෙන්නමින් කියනවා උන්වහන්සේ දැක්ක කාරණා ටික. උදකංහි නයන්ති නෙත්තිකා දක්ෂ ගොවියා පාලනයකින් යුතුව ගොවිතැනට වතුර අරගෙන යනවා වගේ. දක්ෂ හී වඩුවා ඉලක්කයට යා හැකි ඊතලයක් නිර්මාණය කරනවා වගේ. දක්ෂ ලී වඩුවා ලීයකින් කොටයකින් ලස්සන කැටයමක් නිර්මාණය කරනවා වගේ සුඛ පොඩි හාමුදුරුවෝ අද දවසේ තමන්ව පාලනය කළා. තමන්ව දමනය කරලා අද ජයගත්තා. රහත් බෝධියටපත් වුණා. අත්තානන්දමයන්ති පණ්ඩිතා. මෙන්න පණ්ඩිතයෝ. සුඛ පොඩි හාමුදුරුවෝ පෙන්නලා කියනවා මෙන්න පණ්ඩිතයෝ. සුවච්ච සුබ්බතෝ සුවච්චයි කීකරුයි කියන දේ අහන කෙනෙක්. සත්පුරුෂ ගුණ තියෙන කෙනෙක්. ඒ නිසා ඒ පොඩි හාමුදුරන්ට පුළුවන්කම ලැබුණා අර අරමුණු තුන ඉලක්ක කරගෙන බවුන් වඩලා රහත් බෝධියටපත් වෙන්න. අන්න නිදාන කතා. දැන් අපි බලමු මේ අපේ ජීවිතේට මොනවද ගන්න පුළුවන් පාඩම් කියලා. හරි ලස්සන පාඩමක් නේ. අපේ ජීවිතේට ගන්න හරි වටින පාඩමක් කියලා දෙනවා බුදුහාමුදුරුවෝ මෙතනදී. ගොවියම දැන් මේ තීරම හොඳට දැන් මතකයි. ගොවියම මොකටද දක්ෂ? පාලනයට, කළමනාකරණයට. හැබැයි අපිට අවශ්‍ය නැද්ද පාලනය, කළමනාකරණය? ඒක අවශ්‍යයි. අපේ ජීවිතේට මෙලව ජීවිත සසරින් මිදෙන්නට තියෙන ඒකායන මාර්ගය තමයි ධර්මය. සද්ධම්මං. ඒ ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිත්තා තස්මාහි භෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. අන්න ඒ වටින ධර්මය සසර දුක නිවන්න නිවනින් සැනසීම උදා කර ගන්නට නම් මේ ධර්මය තමන්ගේ ජීවිතයට හොඳට එකතු කරගන්න කියලා. ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මය හැර අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් නෑ. දැන් අපිට අපේ අම්මා තාත්තා ඒ අයගේ පිහිට ලැබෙන්නේ කපිල මහත්තයෝ දෙමව්පියන්ගේ පිහිට ලැබෙන්නේ අපි ජීවත් වෙලා ඉන්නකම් විතරයි. මෙලවදී විතරයි. මෙලවදී විතරයි අපේ ඥාතීන්ගේ පිහිට, සහෝදරයන්ගේ පිහිට අපිට ලැබෙන්නේ. පරලොවට ඒ අයගේ පිහිට ඒ අය පින් දුන්නොත් එහෙමයි. නැතිවොත් මොනවා කරන්නද? නිවන් දකින්න නිවන කරා යන ගමනේදී අපිට පිහිට වෙන්න අම්මට බෑ, තාත්තට බෑ, වෙන කාටවත් බෑ. ධම්මං විනා නත්ති. ධර්මය හැර වෙන කවුරුවත් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිවන් මාගේ ගමන් කරන කෙනාට
එකම පිහිට ධර්මයේම පමණයි. ධම්මං විනානත්ති. ධර්මයේ හැර වෙන කවුරුවත් නැහැ. අම්මත් නැහැ තාත්තත් නැහැ. ධම්මං විනානත්ති පිතාච මාතා. තමේව තානං සරණං පතිත්තා. අපිට තියෙන එකම පිහිට පිළිසරණ ප්‍රතිෂ්ඨාව තමයි පින්වතුනි ධර්මය. එකම පිළිසරණ ධර්මය. දැන් අපි නිවන් සැප ලැබේවා කියලා කෙනෙක් මරුණාම අපි දැන්වීමක් කළනවා නේද? හොඳට යහපත්ව ජීවත් වෙලා කුසල් වඩලා පින්කම් කරලා හොඳින් ඉඳලා නියගේ කෙනාටත් ඔය පෝස්ටරේ ඔය දැන්වීම වදිනවා. මේ ඉන්න කාලේ පුරාවටම පව් වැඩ කරලා අකුසල් වැඩ කරලා නරක වැඩ කරලා අපායගාමීව ජීවත් වෙලා ඉඳලා නියගිය කෙනාටත් නිවන් සැප ලැබේවා කියලා අපි දැන්වීමක් කරනවා නේද? සොහොනෙත් ලස්සනට තොරණකුත් ගහනවා එහෙම. ලැබෙයිද නිවන්? ලැබෙයිද? නෑ. නිවන තියෙන්නේ දැන්වීමකවත් වෙන කොහේවත් නෙවෙයි. අපි ළඟමයි. අපි ළඟමයි නිවන තියෙන්නේ. මේ බඹයක් එකමාරක් වගේ දිග ශරීරය ළඟමයි නිවන තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ අපි ළඟ මේක තියෙනවා කියලා. නිවන අපි ළඟ තිබුණට නිවන අපිට කරා ලං වෙන්නේ නැහැ. අපි නිවන හොයාගෙන යන්න. අපි ළඟ තියෙන නිවන අපි හොයන්න උත්සාහවත් වෙන්න ඕනේ. එහෙමනම් ඒ නිවන හොයන්න එකම පිහිට පිළිසරණ ප්‍රතිස්ථාව පින්වතුනි ධර්මයම පමණයි. ඒකයි තමේව තානං සරණං පතිත්තා. වෙන කිසිම සරණක් පිහිටක් නැහැ. එකම පිහිට ධර්මයේම පමණයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තස්මාහි බොහෝ කිච්ච මඤ්ඤප්පහාය. ප්‍රමාද වෙන්න එපා. නොපමාව සුනාත හොඳට බණහන්ට කියලා. මෙතනදී විතරක් නෙවෙයි. ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදීම ධර්මය හොඳට අහන්න. දැන් අද බණ අහන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඕන තරම් අවස්ථාව තියෙනවා. මේ වගේ පින්කම් අවස්ථාවලදී අද ගුවන් විදුලි රූපවාහිනී නාලිකා ඒ වෙනුවෙන්ම වෙන් වෙලා තියෙනවා. බණ අහන්න. කොයිතරම් හොඳ අවස්ථාවක්ද අපිට ලැබිලා තියෙන්නේ. අපි මිනිස්සෙක් වෙලා ඉපදුනා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා. හොඳ සන සම්පත්තියක් අපිට ලැබිලා තියෙනවා. පරම දුර්ලභ කාරණාව තමයි ශ්‍රී සද්ධර්මය අහන්නට දරන්නට ලැබී අපිට ඒක උපතින්ම ලැබිලා තියෙනවා. බෞද්ධයෝ වෙන රටවල් වලට අයට වඩා ලෝකේ බෞද්ධ අපිට උපතින්ම ඒ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒක පිළිපදින ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා සුනාත නොපමාව හොඳට බණහන්න ඕනේ. මෙතනදී විතරක් නෙවෙයි. බණහන හැම වෙලාවකදීම සාවධානව බණහන. හිත එක අරමුණකට අරගෙන කරන්නේ අපේ ජීවිතේ නිවැරදිව සකස් කරගන්න. අපි කොච්චර පින්කම් කළත් ජීවිතේ නිවැරදිව සකස් කරගන්න බැරි නම් කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. මොන පින්කම් කළත් වැඩක් නැහැ. ජීවිතේ නිවැරදිව සකස් කරගන්න ඕන. ධර්මානුකූලව සකස් කරගන්න ඕන. ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහයක් ගන්නට ඕන. අනේකට ආශිර්වාදයක් හැටියට තමයි අපි මේ පින්කම් කරන්නේ. බණ අහන්නේ මේ මහා පින්කම් අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා චරාත ධර්මයට අනුව හැසිරෙන්නට උත්සාහවත් වෙන්න. මොන බුදුරජාණන් වහන්සේ ලක්ෂණ පණිවිඩයක් අපිට දුන්නා. ධර්මයේ තරම් වටින දෙයක් තවත් නැහැ. ධර්මයේ තරම් අපිට පිහිට වෙන කෙනෙක් නැහැ. අම්මත් නැහැ තාත්තත් නැහැ. නිවන් දකින්න එක තමයි ඒ පොත්වලින් පැහැදිලි කරන සිංහලයට ලියවිච්ච පරිවර්තන කෘති දැන් තියෙනවා. සත්වගතේ. මේවා පාලනය කරගන්නේ කොහොමද කියන එකයි අහන්නේ. කියන්නේ
ඒ පොත් එකෙන් කියනවා මේ පිරිමියා දක්ෂයිලු ළඟ දුර බලලා වැඩ කරන්න. ගැහණිය කාන්තාව දක්ෂයිලු ළඟ බලලා වැඩ කරන්න. ඒක ඇත්තද? පිරිමියා දක්ෂයිලු දුර බලලා වැඩ කරන්න. ඒ පොතේ තියෙන විදිහට කාන්තාව දක්ෂයිලු ළඟ බලලා වැඩ කරන්න. ඔගේ තවත් කතාවක තියෙනවා නිදිමත යන්නත් එක කියන්නම්කෝ. එක රටක විශාල විලක් තියෙනවා. ඒ විලේ එගොඩ මෙගොඩ යන්න පාලමක් හදලා තියෙනවා. මේක කතාවක් ඒ පාලම විල ඇතුලේ තියෙන ඉන්නේ දරුණු මිනිමස් කන කිඹුල්ලු. දරුණු මිනිමස් කන කිඹුල්ලු ඉන්නේ. පාලමේ එගොඩ මෙගොඩ යන තැන දැන්වීමක් කලවලා තියෙනවා. මේ විලට පැනලා දරුණු මිනිමස් කන කිඹුලන්ගෙන් බේරිලා කවුරු හරි ගොඩට පීනාගෙන ආවොත් මිලියන ගණනින් තෑග්ගක් දෙනවා. ඉතින් කවුරුවත් විලට පනින්නේ මොනතරම් වටින තෑග්ගක් දුන්නත් විලට පනින්නේ. මොකද විලේ ඉන්නේ කට ඇරගෙන උඩ බලාගෙන මිනිමස් කන කිඹුලු. ওই වෙලාවෙද කවුරු හරි වැටෙන්නේ කියලා බලාගෙන. එක දවසක් එකෙක් පැන්නා. පැන්න විතරක් නෙවෙයි මෙයා ගොඩටත් ආවා. පීනලා ගොඩටත් ආවා. දැන් ඉතින් ඒ වගේ පුදුම අභියෝගයක් ජයගත්ත කෙනෙක් නේ මෙයා. අර මිනිමස් කන කිඹුලන්ගෙන් බේරිලා ගොඩටත් ආවා. අර මාධ්‍ය වේදීන් මයික් අරගෙන කැමරාව උස්සාගෙන මෙයා ළඟට ඇවිල්ලා මයික් එක දික් කරගෙන කැමරාව අල්ලගෙන අහනවා කොහොමද ඔබ මේ බය නැතුව මේ වීර ක්‍රියාව කළේ? කොහොමද මේ අභියෝගේ බාරගත්තේ කියලා අහනවා. ඒ වෙලාවේදී මේ මිනිස්සයා වෙවුල කියනවලු මම පැන්නේ නෑ. කවුරු හරි පිටිපස්සේ ඉඳලා තල්ලු කරා. එයාගේ නෝනා පිටිපස්සේ ඉඳලා කිව්වලු ඒ වෙන කවුරුවත් නෙවෙයි මම තමයි තල්ලු කරේ කියලා. බලන්නකො ළඟ වලලා වැඩ කරන්න හරි දක්ෂයි. සත්‍ය ගති අපි තුල තිබුණා ඒවන් නැති වෙලා තියෙනවා අධ්‍යාපනයේ සංස්කෘතියේ. ඊළඟට ආගම දහම. මන ආගම දහම සංස්කෘතියක් අධ්‍යාපනයක් නැත්නම් සත්‍ය ගති කර්මවල දැන් ඔය වනාන්තරවල කොංගෝ වනාන්තරය ඇමසන් වනාන්තරයේ එහෙම සත්‍ය ගති තියෙන ගෝත්‍රික මිනිස්සු ඉන්නවා. තාම හොයාගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා ලෝකේ. ඒ අය ළඟ තියෙන සත්‍ය ගති. හැබැයි අපි ආගම දහම නිසා, සංස්කෘතිය නිසා, අධ්‍යාපනය නිසා මේ ගති වෙනස් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගාථාවේ අපිට දෙන පණිවිඩය තමයි අපේ හිත පාලනය කරගන්න උත්සාහවත් වෙන්න ඕන. අලෝභ අදෝස අමෝහ කියන කුසලතා හිත තුළ වර්ධනය කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ලෝභ ද්වේෂ මෝහ අකුසලයන්ගෙන් හිත ආරක්ෂා කරගන්න පාලනය කරගන්නට උත්සාහවත් වෙන්න ඕන. අන්න යාට තමයි ජීවිතේ මෙලොවත් සතුටින් ඉන්න පුළුවන්. පරලොවත් සතුටින් ඉන්න පුළුවන්. ඉක්මනින් නිවන කරා ගමන් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. මනෝ පුබ්බංගමා ධම්ම මනෝ සෙට්ඨා මනෝය. මනස තමයි පූර්වාංගම වෙන්නේ. පූර්ව වෙන්නේ, පෙරටු වෙන්නේ. හොඳටත් නරකටත්. හොඳටත් නරකටත් මූලික වෙන්නේ මනස. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපේ මනස නිවැරදි පැත්තට යොමු කරා. මේ වගේ පින්කම් වලට, යහපත් දෙයට, කුසලයට, ධර්මයට, ආර්ය මාර්ගයට අපේ මනස යොමු කරන්නට අපි දක්ෂ වෙන්න ඕන. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගොවියා දක්ෂ වුණා මොකේදද? පාලනයකින් යුතුව ගොවිතැනට වතුර අරගෙන යන්න. ඒ නිසා එයාගේ ගොවිතැන සරුසාර වුණා. පාලනයකින් යුතුවනේ ගොවිතැනට වතුර අරගෙන ගියේ. අපටත් පුළුවන් නම් අපේ මනස අකුසලයන්ට එන්නට ඉඩ නොදී කුසලයන්ගෙන්
ශක්තිමත් කරගෙන හිත පාලනය කරගන්න පුළුවන්. වචනෙන් සිදුවෙන අකුසල් වලින් මිදිලා වචනය පාලනය කරගන්න පුළුවන්. කයෙන් සිද්ධ වෙන අකුසලයන්ගෙන් මිදිලා කය පාලනය කරගන්න පුළුවන් නම් සිත කය වචනේ තිදොර සංවර කරගත්ත කෙනා මෙලොවත් සතුටින් පරලොවත් සතුටින් ඉතා ඉක්මනින් නිවන කරා ගමන් කරනවා. ඊළඟට ඉලක්කය. හීවඩුව ඉලක්කයට යා හැකි ඊතල හදනවා වගේ සුඛ පොඩි හාමුදුරුවෝ නිවන නැමැති ඉලක්කයට යන්න උත්සාහවත් වෙනවා. අපටත් ඉලක්කය කියන වචනේ හරි වටිනවා. මේ අයටත් ඉලක්ක තියෙනවා නේද? දැන් අපේ අයියට මේ අයට තිබුණ හොඳ ඉලක්කයක් කරමුණක් ලස්සනට මේ පින්කම කරන්න ඕන කියලා. දැන් අතින පින්කම කිසිදු අඩුවකින් පාඩුවකින් තොරව සියලු දෙනාගේ සහාය ඇතිව හොඳට කරන්න කියලා ඉලක්කයක් තිබුණානේ. මේ ඉලක්කය ආපු දවසේ ඉඳලා ඒ අරමුණ ආපු දවසේ ඉඳලා ඒ ඉලක්කය සාර්ථක වෙනකන් හරි ලස්සනට ඒ සඳහා වැඩ කටයුතු ටික කරනවා.